ආශිර්වාද වේවා Blessings with Dr. හේෂානි YouTube channel එකේ තවත් වීඩියෝවක් රැගෙන මම අද ඔබ හමු වීමට එනවා. මම අද දවසේ ඔබට කතා කරන්න යන්නේ කොන්ද කැක්කුම ගැන. නැත්නම් අපි එකට කියනවා බැකේක් කියලා. කොන්ද කැක්කුම විශේෂයෙන් අපි දකිනවා මේ දවස්වල බොහෝ විට වයසක අයට විතරක් නෙමේ මැදි වයසේ වගේම තරුණ ළමයින්ට පවා කොන්ද කැක්කුම හැදිලා අපි ළඟට එනවා. ඉතින් මේ කොන්ද කැක්කුමට හේතු මොනවද? කොහොමද ඒක අපි වළක්ව ගන්නේ? මොනවද ප්‍රතිකාර කියලා අපි අද බලමු. කොන්ද කැක්කුම ගත්තම ඒක විශේෂයෙන් තියෙනවා කෙටි කාලීන සහ දිගු කාලීන කියලා. කෙටි කාලීන කියන්නේ සතියක් දෙකක් වගේ සමහරුන්ට කොන්ද කැක්කුමක් තිබිලා ඒක අඩු වෙලා යන්න පුළුවන්. සමහරුන්ට දීර්ඝ කාලීනව මාස 3කටත් වඩා අධික ලෙස මේක තියෙන්න පුළුවන්. මේකට හේතු ගත්තොත් පළවෙනි හේතුව තමයි ඕගොල්ලෝගේ ඒ සිදුවන මස් පිඬු වල ඇදීම. සමහරවිට ඔබ මොකක් හරි බරක් උස්සන්න ගිහිල්ලා හරි මොන හරි දෙයක් වෙලා මස් පිඬු වල ඇදීමක් වුණොත් ඔබට කොන්ද කැක්කුමක් එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ වැරදි ඉරියව්. ඔබ වාඩි වෙනකොට හිට ගන්නකොට හැම වෙලෙම කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕන. ඒ වැරදි ඉරියව් නිසා බොහෝ විට ඔබට මේ කොන්ද කැක්කුම එනවා. අපි බහුල ලෙස මේ දවස්වල දකිනවා මේ වැරදි ඉරියව් නිසා කොන්ද කැක්කුම ගොඩක් ඇති වෙලා තියෙන බව. ඒ වගේම තමයි වයසට යනකොට ඔබගේ ඒ කශේරුකාවේ ඩිස්ක් වල ඒ වෙන ඒ ගෙවීම් නිසා ඒ වවල වෙනස්කම් නිසා ඔබට කොන්ද කැක්කුම එන්න පුළුවන්. එතකොට මේ කොන්ද කැක්කුම ඉතා සුළු වේදනාවක් ඉඳලා ඉතා තද බල වේදනාවක් දක්වා තියෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ කොන්ද කැක්කුමට හේතු ගත්තොත් විශේෂ කාන්තාවන්ට තියෙන්න පුළුවන් සමහරලාට ඒගොල්ලෝගේ හෝමෝනල් වෙනස්කම් නිසා, ඒ වගේම ඒගොල්ලන්ට සමහර ගර්භණී කෙනෙක් නම්, ඒ වගේම සමහරලාට ඒගොල්ලන්ට තියෙන සමහර කාන්තා රෝග විශේෂයෙන් අපි දන්නවා ෆයිබ්‍රොයිඩ්ස්, එන්ඩෝමෙට්‍රියෝසිස් ඒ වගේ රෝග නිසා කාන්තාවන්ට කොන්ද කැක්කුම එන්න පුළුවන්. ඒ වගේම ඔස්ටියෝ ආතරයිටිස් කියන ආතරයිටිස් නිසා කොන්ද කැක්කුම එනවා. මේක ගොඩක් වෙලාවට දීර්ඝ කාලයක් තියෙන කොන්ද කැක්කුමක්. ඒ වගේම තමයි සමහරලාට ස්ට්‍රෙස් එකටත් කොන්ද කැක්කුම එන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරලාට මුත්‍රා ආසාදන වගේ ආසාදන තියෙනකොටත් එන්න පුළුවන්. බඩ ඇතුලේ තියෙන අවයවවල ඇති වෙන වෙනස්කම් වල විශේෂයෙන් ආසාදනයක් ඒ වගේ දෙයක් නිසා සමහර පිළිකාවක් ඒ වගේ දේවල් නිසා ඔබට කොන්ද කැක්කුමක් විදියට ඒක එන්න පුළුවන්. එතකොට මේ කොන්ද කැක්කුමක් තියෙනකොට සමහර වෙලාවට අපි මේක ගණන් ගන්න නැතුව ඉන්නවා නේද? නමුත් ඔබට මේ ලක්ෂණ තියෙනවා නම් කොන්ද කැක්කුමත් එක්ක ඒක නොසලකා ඉන්න බෑ. ඒක ගැන විශේෂයෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි. මොනවද ඒවා? අපි ඒවට කියනවා රෙඩ් ෆ්ලැග්ස්. එහෙම නැත්නම් අවදානම් තත්ත්ව. මොනවද ඒවා? එකක් තමයි මේක එන්න වැඩි වෙනවා නම්. කොන්ද කැක්කුම ඔබගේ එන්න වැඩි වෙනවා නම් ඔබ මේක දිහා හොඳට බලන්න වෙනවා. ඊළඟට ඔබට මේකත් එක්ක හිරිවැටීම් තියෙනවා නම් විශේෂයෙන් ඔබගේ පාදයේ අත්වල හිරිවැටීම් වෙනවා නම් කොන්ද කැක්කුමත් එක්ක ඒකත් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි ඔබට පාලනයකින් තොරව මුත්‍රා පිට වෙනවා නම් මල පහ පිට වෙනවා නම් ඒකත් බලන්න ඕන. ඒ වගේම තමයි ඔබට කොන්ද කැක්කුමත් එක්ක උණ තියෙනවා නම් ඒ වගේම යම්කිසි ආසාදනයක ලක්ෂණ තියෙනවා නම් විශේෂ මුත්‍රා ආසාදන වගේ ලක්ෂණ තියෙනවා නම් ඔබ ඒකත් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි ඔබට කිසිම හේතුවක් නැතුව ඔබගේ බර අඩු වෙනවා නම් කොන්ද කැක්කුමත් එක්ක ඒකත් අවදානම් තත්වයක්. ඒ ගැනත් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඊළඟට අපි බැලුවොත් මේකට තියෙන ප්‍රතිකාර මොනවද කියලා. විශේෂයෙන් අපි දන්නවා කොන්ද කැක්කුමට සමහර අය ගොඩක් වෙලාවට වේදනානාශක ගන්න පුරුදු වෙලා ඉන්නවා නේද? නමුත් ඒක සමහරවිට తాවකාලික සුවයක් තමයි ලැබෙන්නේ. ගොඩක් වෙලාවට මේ NSAID වගේ වේදනානාශක ගන්න පුළුවන්. නමුත් ඒක తాවකාලික සුවයක් තමයි ලැබෙන්නේ. අපේ පුරුදු අපේ ඉරියව් ඒ හැම දෙයක්ම අපි හදාගන්න තියෙනවා. විශේෂයෙන් අපි ක්‍රියාශීලී වෙන එක ඉතාම වැදගත්. ඔබ ඉතා ක්‍රියාශීලී හොඳට ව්‍යායාම කරන කෙනෙක් නම් ඔබට කොන්ද කැක්කුම එන්නේ
නැහැ. ඒ වගේම තමයි ඔබ විශේෂයෙන් ඔබගේ පුරුදු හදාගන්න හොඳට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුරුදු වෙන්න. ඔබ නැවෙනකොට පාත් වෙනකොට උනත් කකුලෙන් නැවෙන්න කොන්ද නමන්න නැතුව. ඒ වගේම තමයි ඔබ අඩි උස සපත්තු ගොඩක් වෙලාවට දානකොටත් කොන්ද කක්කුම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ නිදා ගන්න විදිය විශේෂයෙන් තද මෙට්ටයක වගේ ඔබ නිදා ගන්න ඕන උඩ අතට. ඒ වගේම කොට්ටේ තියන්න හොඳ නැහැ. ඉතින් ඒ විදිහට ඔබගේ පුරුදු හදා ගන්න බලන්න. ඒ වගේම තමයි උණුසුම් ඒ වගේම අයිස් ඒ වගේ දේවල් වලින් තැවීම තුලත් කොන්ද කැක්කුම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකට ප්‍රතිකාර තියෙනවා. ඒ වගේම ෆිසියෝതെරපි වගේ දේවල් කරන්න පුළුවන්. ඒවා කරලා ඒ නොයෙකුත් රේඩියේෂන් වලින් නොයෙකුත් හීට් තෙරපි ඒ වගේ දේවල් වලින් ඔබට මේ වේදනාවල් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකට ඖෂධ ප්‍රතිකාරات තියෙනවා. ඉතින් ඔබට මේ සඳහා ගිහිල්ලා වෛද්‍යවරයෙකු හමු වෙලා ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නත් පුළුවන්. ඉතින් අද දවසේ මම ඔබට කතා කරේ කොන්ද කැක්කුම ගැන. ඉතින් මේක ඔබ මේ ගැන දැනුවත් වුණා නම් ඔබ යාළුවන් අතරත් බෙදා ගන්න. මේ වගේම ආශිර්වාදමත් වීඩියෝකින් ඔබ හමු වීමට එනතෙක් ඔබට ආශිර්වාද වේවා. මේ Blessings with Dr. හේෂානි.